ඔයාට ලකුණු 90ට ඉහළ ලකුණු 95 ලකුණු 100ක විතර එකක් ගන්න අවශ්‍ය සියලුම විෂය කොටස් මම සියලුම ඔක්කොම ටික දානවා. ඔක්කොම ටික YouTube එකට දානවා. හරි පාඩම් වෙනුවට හිතන්න පුරුදු කරන BS පන්තිය රෑන්ක් හදන සුපිරිම පේපර් පන්තිය සමීර එම්පතිරාජ ප්‍රතිඵල මවන BS සන්නාමය. හරි. එතකොට මේ ඔයගොල්ලන්ගේ මේ 15 වෙනි ඒකකය. හරි. මම එතකොට මීට කලින් සමහර කොටස් විතරයි මම YouTube එකට දැම්මේ මගේ ක්ලාස් වල. එතකොට මුළු පාඩමම දැම්මේ නැහැ. හරි. එතකොට මුළු පාඩමම ඉගෙන ගන්න ඕන නම් මීට කලින් ෆිසිකල් ක්ලාස් එන්න සිද්ධ වුණා ළමයිට. හැබැයි පුතා මේ තියෙන තත්ත්වෙත් එක්ක ළමයිට ෆිසිකල් ක්ලාස් එන්න අමාරුයි. හරි. සමහර ළමයිගේ ගෙවල් නැහැ, සමහර ළමයිගේ ජීවිත අහිමි වෙලා නේද? පවුලේ ජීවිත අහිමි වෙලා කොටක් විවසන තියෙනවනේ පුතා. ඒ හින්දා ඔයාට ලකුණු 90ට ඉහළ ලකුණු 95 ලකුණු 100ක විතර එකක් ගන්න අවශ්‍ය සියලුම විෂය කොටස් මම සියලුම ඔක්කොම ටික දානවා. ඔක්කොම ටික YouTube එකට දානවා. හරි. මගේ ක්ලාස් එකේ තියෙන ඔක්කොම ටික YouTube එකේ තියෙන මේ වීඩියෝ කරපු සේරම ටික සහ විෂය කොටස් සේරම අන්තර්ගත වීඩියෝ ටික ඔක්කොම YouTube එකට දානවා. හැමෝටම බලන්න පුළුවන්. හරි. එතකොට මේ ටික ඔයා හරියටම බලනවා නම් මේක හරියටම quality BS. හරි. හරියටම තියෙනවා. ඒ හින්දා ඔයා මේ ටික හරියටම බලලා ඔයාට පුළුවන් ඒ වැඩ ටික හරියටම කරන්න. හරි. මේක අපි තියරිය දෙනවා, රිවිෂන් එක දෙනවා. ඊට පස්සේ පුතා ඔයාට පේපර් ක්ලාස් එක කරනවා, MCQ පේපර් එක කරනවා, මොඩල් පේපර්ස්, ටාගට් පේපර්ස් ඔක්කොම ටික කරනවා. කරලා මාස 9ක් ඇතුළත ඔයා සූදානම් කරනවා පුතා ඔයා හොඳ රෑන්ක් එකකට. හරි. ඒ නිසා මේ වීඩියෝ ටික බලන්න. හරි. මම උපරිම උත්සාහ කරනවා පුතා මුළු සිලබස් එකේම 12 වසර 13 වසර මුළු සිලබස් එකේම හැම පාඩමකම වීඩියෝස් ටික අප්ලෝඩ් කරන්න YouTube එකට. එතකොට බලන්න පුළුවන්. හරි. සමහර කාලට ටිකක් පරක්කු වෙයි. හැබැයි මම සියලුම වීඩියෝස් ටික මම අප්ලෝඩ් කරන බලාපොරොත්තු වෙනවා පුතා. ලංකාවේ ඉන්න ඕනම ළමයෙක්ට කිසිම පන්තියකට යන්න නැතුව හරියට දිගටම විෂය කොටස් ටික ආවරණය කරගන්න. හරි. එතකොට දැන් ඕගොල්ලන්ගේ මේ මම මුලින්ම අප්ලෝඩ් කරන්නේ කළමනාකරණයේ සෙට් එක. කළමනාකරණ සෙට් එකේදී මම ව්‍යාපාර කළමනාකරණය, මෙහෙයුම් කළමනාකරණය සහ ලෙවි කළමනාකරණය කියන වීඩියෝස් ටික මම YouTube එකට දැම්මා බලන්න. එතකොට මේ ඕගොල්ලන්ගේ මේ 15 වෙනි පාඩම තමයි පුතා මූල්‍ය කළමනාකරණය. 15 වෙනි පාඩම තමයි මූල්‍ය කළමනාකරණය. හරි. 15 වෙනි පාඩම මූල්‍ය කළමනාකරණය. හරි. එතකොට මේකෙන් මූල්‍ය කළමනාකරණයෙන් ප්‍රශ්න හැදෙනවා. 6 වෙනි ප්‍රශ්නේ 5 වෙනි කොටස වගේ. ඔයා දන්නවා හැම ප්‍රශ්නයකම කොටස් 5ක් තියෙනවනේ. කොටස් 5ක් තියෙනකොට ඕගොල්ලන්ගේ 6 වෙනි ප්‍රශ්නේ 5 වෙනි ප්‍රශ්නේ වගේ එන්න පුළුවන් මූල්‍ය කළමනාකරණය. 7 වෙනි ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම මූල්‍ය කළමනාකරණය තියෙනවා කැලි 3ක් 4ක්. හරිද? ඒ නිසා මූල්‍ය කළමනාකරණය කියන එක හරිම වැදගත් පාඩමක්. හරියට අල්ලගන්න. කැම්පස් ගියත් හොඳම රෑන්ක් තියෙන ළමයිට විතරයි මූල්‍ය කළමනාකරණ ඩිග්‍රියක් කරන්න පුළුවන්. ජපුර එහෙමනම් පුතා ලංකාවේ හොඳම රෑන්ක් ටික දාන කට්ටියට විතරමයි කරන්න පුළුවන් මූල්‍ය කළමනාකරණය. ඒ හින්දා ඔයාලට තේරෙනවා ඇති මූල්‍ය කළමනාකරණය කොච්චර වැදගත්ද කියන එක. කම්පැනි ඇතුලේ කම්පැනි සාර්ථක වෙන්න කොච්චර ලාභ ලබන කම්පැනි වුණත් අසාර්ථක වෙනවා පුතා මූල්‍ය කළමනාකරණය නැති වුණොත්. හරි. මූල්‍ය කළමනාකරණය නැති වුණොත් ඒ නිසා මේ පාඩම සුපිරි පාඩමක්. වැඩි කතන්දර ඕනේ නැහැ. ඕගොල්ලෝ හරියටම මේක තියරිය ඔලුවට ගන්න. හරි. ගොඩක් ළමයි ක්ලාස් ගිහිල්ලා බොරු විකාර ඔලුවට ගන්නවා. බොරු විකාර. ඒ කියන්නේ සිලබස් එක සබ්ජෙක්ට් එක චුට්ටයි. අරව මේම ඔක්කොම ටික ඔලුවේ දාගෙන නේද? බොරුවට තමන්ගේ වෙලාව වැය කරගෙන කතන්දර අහගෙන ඉන්නවා. හරි. ඒ නිසා මේ කතන්දර වැඩක් නැහැ. ඇත්තටම පුතා හොඳ රෑන්ක් එකක් දානවා නම් ඔයාට විනය සහ ඔයාට මේ සබ්ජෙක්ට් එකේ තියෙන තියරි ටිකයි මේකේ තියෙන රිවිෂන් එකයි පේපර් ටිකයි ඔය ටිකයි කරගත්තට පස්සේ ඔයාට ලකුණු 85ක ලකුණු 90ක ලකුණු 100ක එකක් ගන්න පුළුවන්. හරි. වෙන වැඩ අනවශ්‍යයි. හරි. ඒ හින්දා මේ එන්න පොඩ්ඩක් බලන්න මේ මූල්‍ය කළමනාකරණය. හරි. ඔයාලගේ 15 වෙනි පාඩම මම ඒකත් ලියන්නම් උඩින්. 15 වෙනි පාඩම 15. දැන් මම කතා කරන්නේ 15 නිපුණතා මට්ටම 1. 15 නිපුණතා මට්ටම 1. හරි. නිපුණතා මට්ටමට පුතා කාලක්ෂේද 5ක් තියෙනවා. කාලක්ෂේද 5ක් විනාඩි 45ක් තියෙනවා. හරි. 45ක් තියෙනවා. හරි. විනාඩි 200ක් දීලා දින පුතා පාසලේ නම් ඕගොල්ලන්ට මූල්‍ය කළමනාකරණය කරන්න මම හිතනවා ගොඩක් ළමයි පාසල් යන්නේ
නෑ කියලා පාසල් යන්නේ නැහැ නේද? පාසල් යන එක 13 වසරට ගිහපු ගමන් පාසල් යන එක ඔයගොල්ලෝ නවත්තනවනේ. හරි. ඔයගොල්ලෝ සේරම නේද? සේරම විෂය කොට සාවරණය කරන්න සූදානම් වෙන්නේ ක්ලාස් ගිහිල්ලා. හරි ක්ලාස් ගිහිල්ලා. පුතා මේ ඔන්ලයින් ක්ලාස් යන ළමයි විතරක් ඔන්ලයින් විතරක් ක්ලාස් යනවා නම් පුතා ඇත්තටම ඔයගොල්ලෝ ෆිසිකල් ක්ලාස් එකකට යන්න. හරිද? මොකද හේතුව තමයි මේ ඔන්ලයින් ක්ලාස් යන ළමයිගේ මම දැකලා තියෙන දේ තමයි එයාලා පුතා මේ ගොඩක් වෙලාවට පුතා එක්සෑම් එහෙම ලියද්දි හරියට ලියන්නේ නැහැ. හරි ගෙදර ඉඳන් ලියන්නේ. ගෙදර ඉඳන් ලියද්දි පුතා එයාලා වංචා කරනවා. හරි සමහරක් වෙලාවට නැගිටිනවා කැමරා පොඩ්ඩක් ඔෆ් කරලා එහෙට මෙහෙට යනවා. ඒ හින්දා මේ මම නම් ආසම නැහැ ඇත්තටම ඔන්ලයින් ක්ලාස් වලට ළමයි සම්බන්ධ කරගන්න. මොකද හේතුව පුතා මේ අර මොකද හේතුව අන්තිමේදී පුතා මේ අපිට අන්තිමේදී විභාග ලියන්න තියෙන ඔන්ලයින් නෙමෙයිනේ. හරි පුටුවකයි ඩිස් එකේ වාඩි වෙලානේ අන්තිමට අපිට ලියන්න තියෙන්නේ. ඒ හින්දා මේ ඔන්ලයින් විතරක් යනවා නම් ඔයාට හැකියාවක් තියෙනවා පුතා ෆිසිකල් ක්ලාස් එකකට ගිහිලා පේපර් අඩුවනේ පේපර් ලියන්න වච්චන්න. පේපර් ලියන්න වච්චන්න. ඒ අත්දැකීම තියෙන්න ඕන. එකපාරට නැත්තම් ඔයා ඔන්ලයින් ගිහිල්ලා එකපාරට අර බංකුවේ වාඩි වුණාට පස්සේ අර පුටුවේ ඩෙස් එකේ වාඩි වුණාට පස්සේ ඔයාට නිකන් අමුතුම හැඟීමක් එනවා. ඒක හොඳ නෑ විභාගෙට. ඒ හින්දා පුතා ෆිසිකල් ක්ලාස් එකකට ගිහිල්ලා විභාග ලියලා ප්‍රැක්ටිස් වෙන්න. ඒක තමයි හොඳම විදිය. හරි ඔන්ලයින් ක්ලාස් එකකට ඔන්ලයින් ෆිසිකල් යන්න බැරි නම් ඔන්ලයින් ගියාට කමක් නැහැ. හැබැයි හොඳ විනයක් තියාගන්න. වංචා කරන්නේ නැතුව, රෙකෝඩින් ගොඩ ගහ ගන්න නැතුව කරන්න පුරුදු වෙන්න. ඒ ටික කරන්න පුරුදු වෙන්න. හරි. මේ මූල්‍ය කල්පනාකරණය කියලා කියන්නේ මොකද්ද? පුතා ඔයා දන්නවනේ අපේ ඇඟේ හරියට මේ අපේ කොටස් ටික වැඩ කරන්න නම් හරියට රුධිර සංසරණය තියෙන්න ඕනේ. රුධිරය තියෙන්න ඕනේ. ඒ ටික හරියට වැඩ කරන්න ඕනේ. ඒ වගේ තමයි කම්පැනි වල. හරි කම්පැනි වලත් පුතා කම්පැනියක් සාර්ථක කම්පැනියක් බවට පරිවර්තනය කරගන්න නම් ඒ කම්පැනිය ඇතුලේ සල්ලි ටික හරියට කළමනාකරණය කරගන්න ඕනේ. ඒ කම්පැනිය ඇතුලේ තියෙන සල්ලි ටික හරියට වැඩි නම් ඒ ටික ආයෝජනය කරලා අඩු නම් කොහෙන් හරි තැනකින් හොයාගෙන ඒ ටික හරියට කළමනාකරණය කරගන්න ඕන. හරි එහෙම කරොත් තමයි පුතා කම්පැනි සාර්ථකත්වයට යන්නේ. කෙටි කාලීනව පුතා ඉතා විශාල ලාභයක් ලබන කම්පැනි බව හරියට මූල්‍ය කළමනාකරණය කරගන්න බැරි වුණොත් එහෙම දිගු කාලීනව යාලා කඩන් වැටෙනවා. හරි ඒ නිසා මූල්‍ය කළමනාකරණය කියන එක හරිම වැදගත්. ඒක නිකන් අපේ ඇඟේ ලේ වගේ කම්පැනි ඇතුලේ දුවන ලේ වගේ නේද? ඒ නිසා ඒක හරිම වැදගත් කළමනාකරණය කරගන්න එක. හරි එතකොට මේ මූල්‍ය කළමනාකරණය කියන එක අපි කොටස් දෙකකට වෙන් කරගත්තොත් දැන් මූල්‍ය කියලා එකේ අපිට ගන්න පුළුවන් පුතා මූල්‍ය කියලා කියන්නේ නිකන් සල්ලිනේ සල්ලි කියන කතාවනේ. හරි අරමුදල් නේද? ඔන්න මම ඔයාලට තේරෙන්න සල්ලි කියලා ලියලා දෙනවා. සල්ලි නේද? අරමුදල්. ඒකට ව්‍යාපාරයට ඕන සල්ලි ටික. හරි ව්‍යාපාරයේ සල්ලි නේද? සල්ලි නැත්තම් ව්‍යාපාරයට සල්ලි හිඟයි නම් මොනවා හරි අපිට කම්පැනියේ අලුතෙන් නිෂ්පාදනාගාරයක් ආරම්භ කරන්න, අලුතෙන් වාහනයක් ගන්න, අලුතෙන් සේවකයෝ ටිකක් ගන්න, ව්‍යාපාරයේ process එක, ව්‍යාපාර ක්‍රියාවලිය අලුත් කරන්න, පරිශ්‍රණ හා සංවර්ධනය සඳහා සල්ලි ටිකක් නැත්තම් හරි අපි ඒ සල්ලි ටික හොයා ගන්න ඕන. ඒ හොයා ගන්න ඕන පුතා පිරිවැය අඩු, කොස්ට් එක අඩු, පොලිය අඩු. හරිද? ඒ කියන්නේ අප කොන්දේසි අඩු. ඒ කියන්නේ පුතා අපිට බරක් නැති නේද? අපිට බරක් නැති අපිට වාසිදායක තැන්වල. හරි ඒවට කියන්නේ පුතා යෝග්‍ය මාර්ග කියලා. හරි යෝග්‍ය මාර්ග. යෝග්‍ය මාර්ග නේද? යෝග්‍ය මාර්ග වලින් පුතා අපි හොයා ගන්න ඕන නේද? පොලිය එහෙම ගොඩක් අඩු තැන්, ගෙවන්න වාරික ගාන අඩු තැන්, හරි අපසොරක අඩු තැන්, අපේ ව්‍යාපාරයේ පරිපාලනයට ඇඟිලි ගහන්න නැත්නම් ඒක ගොඩක් හොඳයි. මේ ව්‍යාපාරයට බලපෑමක් කරන්න බැරි නම් ඒක ගොඩක් හොඳයි. ඒ වගේ තැන් යෝග්‍ය මාර්ග තුලින් සම්පාදනය කරගන්න එක. තුලින් සම්පාදනය. හරි සම්පාදනය කියන වචනේට බය වෙන්න එපා. ඒක නිකන් සම්පාදනය කියලා කියන්නේ හොයන එක. යෝග්‍ය මාර්ග තුලින් සම්පාදනය. හරි ව්‍යාපාරයේ සල්ලි වැඩි නම් ඒ කියන්නේ ව්‍යාපාරයට පුතා දැන් බිස්නස් කරලා සල්ලි ගලාගෙන යනවා. හරි සල්ලි ටික දැන් ව්‍යාපාර කටයුතු කරලා ලාභ එනවා. කම්පැනිට ලාභ එනවා. සමහරකට ව්‍යාපාරයේ අයිතිකරුවන්ට හිතා ගන්න බෑ එන ලාභ වලින් මොකද කරන්න කියලා බැංකුවේ දාගෙන ඉන්නවා. හරි නේද? එතකොට මේ ව්‍යාපාරයට අයිතිකරුවන්ට සමහර අයිතිකාරයෝ ඉන්නවා කම්පැනි වල ෆයිනෑන්ස් මැනේජර් කෙනෙක් හයර් කරන්නේ නැහැ. ෆයිනෑන්ස් මැනේජර් කෙනෙක් ගන්නෙ නැහැ. මොකද මේ මූල්‍ය පැත්ත බලන්නේ අයිතිකාරයම තමයි. හැබැයි යාට එම ලොකු නොලෙජ් එකක් නැහැ. ලොකු දැනුමක් නැහැ පුතා මේක අරමුදල් වලට මොකද කරන්න කියන එක. කෙටි කාලීනව යා ලොකු ධනයක් හොයා ගන්නවා. හැබැයි දිගු කාලීනව යා බංගලොත් වෙලා යනවා. හරි සල්ලි වැඩි නම් ඉව පුතා යෝග්‍ය මාර්ග තුල ආයෝජනය කරන්න ඕන.
යෝග්‍ය මාර්ග තුල ආයෝජනය. නේද? ආයෝජනය. එතකොට මෙන්න මේව තමයි. හරි? අපි මූල්‍ය කළමනාකරණය කියලා වයින් ඇහුවොත් එහෙම. කවුරු වයින් ඇහුවොත් එහෙම කවුරු නෙමෙයි. ඔබ අහන්නේ ඔයගලන් පේපර් එකේ නියන්නේ. හරි? පේපර් එකේ වගේ ඇහුවොත් එහෙම මූල්‍ය කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා ඔයාට කියන්න පුළුවන් වෙන්න ඕන පුතා. මූල්‍ය කළමනාකරණය කියලා කියන්නේ ව්‍යාපාරයේ තියෙන අරමුදල්. ව්‍යාපාරයේ තියෙන අරමුදල් යෝග්‍ය මාර්ග තුල සම්පාදනය. යෝග්‍ය මාර්ග තුලින් සම්පාදනය කර ගැනීමත් යෝග්‍ය මාර්ග තුල ආයෝජනය කිරීමත් තුලින් දැන් මෙහෙම මේ දෙක කරා. ඒ කියන්නේ යෝග්‍ය මාර්ග කියලා කියන්නේ හොඳ ඒවානේ. යෝග්‍ය නේද? යෝග්‍ය මාර්ග කියන්නේ හොඳ දේවල් නේද? හොඳයි. තුල සම්පාදනය කරගත්තොත් ඒක ව්‍යාපාරයට වාසි. හරි? යෝග්‍ය මාර්ග වලින් අරමුදල් සම්පාදනය කරගත්තොත් ඒක ව්‍යාපාරයට වාසියක්. යෝග්‍ය මාර්ග වල ආයෝජනය කරොත් එහෙම ව්‍යාපාරයට හොඳ ප්‍රතිලාභ ගලාගෙන එනවා. එතකොට ඒක වාසියක්. එහෙම කරාම මොකෝ වෙන්නේ? එහෙම කරාම වෙන එකම දේ තමයි පුතා ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ. හරි? ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ. ව්‍යාපාරයේ අයිතිකරුවෝ ඉන්නෝනේ. හරි? සමාගමක් වගේ නම් කොටස්කරුවෝ. හරි? සාමාන්‍ය කොටස්කරුවෝ. හරි? ඒක පුද්ගල ව්‍යාපාරයක් නම් පුතා ඒ ව්‍යාපාරයේ අයිතිකරුවෝ. හවුල් ව්‍යාපාරයක් නම් හවුල්කරුවෝ. නේද? ව්‍යාපාරයේ අයිතිකරුවන්ට හොඳයිනේ. හරි? යෝග්‍ය මාර්ග තුලින් සම්පාදනය කරගෙන අරමුදල් ටික අපි හොයාගන්නවා. වැඩි නම් ඒවා හොඳ ප්‍රතිලාභ තියෙන මාර්ගවල ආයෝජනය කරනවා. එතකොට ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ ධනය මොකද වෙන්නේ? ධනය උපරිම ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ ධනය උපරිම කෙරේ. ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ නේද? ව්‍යාපාරයේ කියන අයිතිකරුවන්ගේ එයාගේ තියෙන සල්ලි ටික වැඩි වෙනවා. හරි? ඔන්න ඕක තමයි පුතා මූල්‍ය කළමනාකරණයේ ප්‍රධාන අරමුණ. මේක තමයි මූල්‍ය කළමනාකරණයේ ප්‍රධානම අරමුණ පුතා. ප්‍රධාන අරමුණ. නැත්තම් ව්‍යාපාරයේ ප්‍රධාන පරමාර්ථය. මූල්‍ය කළමනාකරණයේ ප්‍රධාන පරමාර්ථය තමයි ව්‍යාපාරයේ තියෙන අරමුදල් යෝග්‍ය මාර්ග තුලින් සම්පාදනය කර ගැනීමත් යෝග්‍ය මාර්ග තුල ආයෝජනය කිරීමත් මගින් ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ ධනය උපරිම කරන එක. ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ සල්ලි, එයාගේ ධනය, එයාගේ වත්කම් ප්‍රමාණය වැඩි කරලා දෙන එක. මෙහෙම වෙන්න පුළුවන් නේ. දැන් ව්‍යාපාරයේ අයිතිකරුවෝ වෙන්න පුළුවන් මෙන්න මෙහෙම එකක්. සමාගමක් වගේ නම් ව්‍යාපාරයක සමාගමක් වගේ නම් කොටසක අගය වැඩි වෙනවා. හරි? ව්‍යාපාරයේ සමාගමක් වගේ නම් හරි? දැන් අපි කතා කරන මේ මූල්‍ය කළමනාකරණය කරන්නේ ෆයිනෑන්ස් මැනේජ්මන්ට් එක දෙන්නේ සමාගමක වගේ නම් අයිතිකරුවන්ගේ ධනය උපරිම කරනවයි කියලා කියන්නේ පුතා එයාලා ගාව තියෙන කොටස් වල අගය ඉහළ දානවා. හරි? මුලින් කොටස් ගත්තේ රුපියල් 10යි. දැන් හොඳ ෆයිනෑන්ස් මැනේජ්මන්ට් එකක් තියෙන හින්දා කොටසක මිල රුපියල් 50කට යනවා. එතකොට කොටස් කරුවන්ට පුළුවන් රුපියල් 50ට එයාලේ කොටස් ටික විකුණලා දාන්න. හරි? එතකොට වෙළඳපොළ වටිනාකම වැඩි වෙනවා කොටස් වල. හරි? එතකොට එයාලගේ ධනය උපරිම කරන්න පුළුවන්. හරි? එතකොට මේක තනි හවුල් ව්‍යාපාරයක් නම් තනියෝ හවුල් ව්‍යාපාර වගේ නම් අපි කියන්නේ පුතා ඒ ව්‍යාපාරයේ සමස්ත ව්‍යාපාරයේ තියෙනවනේ යාට අයිති වෙච්ච ව්‍යාපාරය. ඒ ව්‍යාපාරය අලෙවි කරන්න පුළුවන් වටිනකම වැඩි වෙනවා. ඔයා හිතන්න 2023 මේ ව්‍යාපාරයේ සමස්ත වටිනාකම රුපියල් ලක්ෂ 100යි කියලා හිතන්නකෝ. හරිද? ලක්ෂ 100යි. හැබැයි හොඳ ෆයිනෑන්ස් මැනේජ්මන්ට් එකක් කරලා යෝග්‍ය මාර්ග වලින් අරමුදල් හොයාගෙන යෝග්‍ය මාර්ග තුල අරමුදල් සම්පාදනය කරලා මේක විකුණන්න පුළුවන් ගාන කෝටි නේද? ලක්ෂ 200ක් විදි ලක්ෂ 100 තිබුණේ ලක්ෂ 200කට දැන් විකුණන්න පුළුවන්. අන්න විකිණිය හැකි මුදල වැඩි කරනවා. අන්න ව්‍යාපාරයේ
ව්‍යාපාරය අලෙවි කළ හැකි වටිනාකම. ව්‍යාපාරය අලෙවි කළ හැකි වටිනාකම වැඩි කරනවා. හරි? වැඩි කරනවා. ඔන්නේ නම් ආයෙ පුතා මේක පාඩම් කරන්න ඕනේ නැහැ. ආයෙ මේක පාඩම් කරන්න අවශ්‍ය නැහැ වාට. මතක තියාගන්න කවුරු හරි විභාගෙදී වාගෙන් ඇහුවොත් එහෙම මූල්‍ය කළමනාකරණය කියලා කියන්නේ මොකක්ද? අරමුදල් යෝග්‍ය මාර්ග තුලින් සම්පාදනය කර ගැනීම හා යෝග්‍ය මාර්ග තුල ආයෝජනය කිරීම මගින් ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ නැත්නම් ව්‍යාපාරය හා සැබැඳි අයිතිකරුවන්ගේ ධනය උපරිම කිරීම අපි කියන්න පුතා මොකද්ද? මූල්‍ය කළමනාකරණය කියලා. අපි කියනවා මූල්‍ය කළමනාකරණය කියලා. මූල්‍ය කළමනාකරණය කියලා. එතකොට මෙන්න මේ දෙක අපි කියන පුතා ප්‍රධාන කාර්යයක්. අපි මේ දෙකට කියන්නේ පුතා ප්‍රධාන කාර්යයක්. අපි මේ දෙකට කියනවා ප්‍රධාන කාර්යයන්. මූල්‍ය කළමනාකරණයේ තියෙන ප්‍රධාන කාර්යයන් දෙකයි. එකක් තමයි අරමුදල් සම්පාදනය කිරීම සහ අරමුදල් ආයෝජනය කිරීම. මේවට කියන ප්‍රධාන කාර්යය. ප්‍රධාන කාර්යය. ප්‍රධාන කාර්යය. හරි? ඒකට වාගේ විභාගයේ ඇහුවොත් මූල්‍ය කළමනාකරණයේ තියෙන ප්‍රධාන කාර්යයන් මොනවද කියලා ඔයාට තියෙන්නේ යෝග්‍ය මාර්ග තුලින් අරමුදල් සම්පාදනය කර ගැනීම, යෝග්‍ය මාර්ග තුල අරමුදල් යෙදවීම, යෝග්‍ය මාර්ග තුල ආයෝජනය කිරීම. ඒව තමයි පුතා ප්‍රධාන කාර්යය. ඔයන් ඇහුවොත් මේ විභාගෙදී මූල්‍ය කළමනාකරණයේ තියෙන ප්‍රධාන අරමුණ, ප්‍රධාන පරමාර්ථය මොකක්ද කියන එක ප්‍රධානම පරමාර්ථය තමයි පුතා ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ ධනය උපරිම කිරීම. ඒක සමාගමක් වගේ නම් කොටසකගේ හරි අයිතිකරුවන්ගේ කොටසකගේ වැඩි කරනවා. කලින් තිබ්බේ 10යි දැන් 50යි. හරිද? තනි හෝ හවුල් ව්‍යාපාරයක් නම් පුතා ව්‍යාපාර අලෙවි කරන්න පුළුවන් වටිනකම, විකුණන්න පුළුවන්, නැවත කාට හරි විකුණන්න පුළුවන් වටිනකම වැඩි කරන එක. ඒක තමයි පුතා තනි හෝ හවුල් ව්‍යාපාරයක අයිතිකරුවන්ගේ ධනය උපරිම කරනවායි කියලා කියන්නේ. හරි? ඊට පස්සේ මේ ප්‍රධාන අරමුණට අමතරව ප්‍රධාන අරමුණ ව්‍යාපාර අයිතිකරුවන්ගේ ධනය උපරිම කරන එකනේ. තව අරමුණු තියෙනවා. හරි? තව අරමුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි අපිට ගන්න පුළුවන් ලාභය උපරිම කරනවා. හරි? ලාභය උපරිම කිරීම. එතකොට ඔයා මේක පොඩ්ඩක් බලද්දි පුතා මේ ඔයාට තේරෙන්නේ නැති වුණොත් පොඩ්ඩක් ස්කිප් පෝස් කරලා පස්සට අරගෙන එහෙම බලන්න. හරි? ඒ වගේම මේ ඔයාලට නෝට් එකක් ඕන නම් මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන ඔයා ඒක කොලයක අඳින්න. හරි? කොලයක අඳලා ඔයා නෝට් එකක් හදාගන්න. ඔයාට මයින්ඩ් මැප් එකක් හදාගන්න. එතකොට ඒක ඔයාලට ලේසි. හරි? BS කියලා කියන්නේ පුතා එහෙන අමාරු විෂයක් නෙමෙයි. හැබැයි මේ විෂය පිළිවෙලට වැඩ කරන්න. හරි? කටපාඩම් කරන්න එපා. හරි? කටපාඩම් කරොත් නම් මේ විෂය කරන්න බෑ. කටපාඩම් කරොත් එහෙම කෑල්ලක් අමතක වුණොත් එහෙම මුළු වාක්‍යයම වඩා අමතක වෙලා යනවා. ඒ නිසා අවබෝධ කරගන්න. දැන් බලන්න මෙන්න මෙතන ඔයාගෙන් ඇහුවොත් එහෙම මූල්‍ය කළමනාකරණය කියන්නේ මොකක්ද කියන එක කටපාඩම් කරන්න ඕනේ නෑනේ. මේක මතක තියාගත්තොත් අරමුදල් යෝග්‍ය මාර්ගවල තුලින් සම්පාදනය කර ගැනීම, අරමුදල් යෝග්‍ය මාර්ග තුල ආයෝජනය කර ගැනීමත් තුලින් ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ ධනය උපරිම කිරීම. හරි? ඕක ලිව්වනම් ඔයාලට සම්පූර්ණ ලකුණු හම්බෙනෝනේ. හරි? ඔන්න එකක් තමයි ලාභය උපරිම කර ගැනීම. ඒවත් තවත් තියෙන සෙසු පරමාර්ථ. හරි? ප්‍රධාන පරමාර්ථයට අමතරව තියෙන සෙසු පරමාර්ථ. හරි? අනිත් එක තමයි කොටසක ඉපීම වැඩි කිරීම. කොටසක ඉපීම ඉහළ දැමීම. ව්‍යාපාරයේ සමාගමක් වගේ නම් සමාගමේ තියෙන කොටස් වල එයාලගේ නේද කොටසක් විකුණුවාට පස්සේ ආදායම වැඩි කරලා දෙන එක. ඒකත් එකයි. අනිත් තමයි දීර්ඝ කාලීන මූල්‍ය ස්ථාවරත්වය. දීර්ඝ කාලීන මූල්‍ය ස්ථාවරත්වය නේද? ඒ කියන්නේ අනාගතයේදී පුතා ව්‍යාපාරය ණය අර්බුදවලට මුහුණ පාන්න නැති වෙන්න, ව්‍යාපාර අනාගතයේදී ලොකු ණය වාරික ගෙවන්න නැති වෙන්න, ලොකු පොලියක් ගෙවන්නේ නැති වෙන්න නේද?
මූල්‍ය ස්ථාවරත්වයක් හදා ගන්න ඕන නේද? අපේ ලංකාවේ වගේ නම් අපිට ලොකු ණය වාරික තියෙනවා, අපිට ලොකු පොලියක් තියෙනවා. ඒ නිසා පුතා අපේ ලංකාව දියුණු කරගන්න හරි අමාරුයි. ඒ වගේ වද්දී අපිට සල්ලි ඉදිරි වෙන්නේ නැහැ අනිත් වැඩවලට. ඒකට දිගු කාලීන මූල්‍ය ස්ථාවරත්වයක් තියෙනකොට පුතා අපිට ලොකු ණය වාරික, ලොකු පොලි වාරික ගෙවන්න නැහැ. ඒ නිසා පුතා ව්‍යාපාරයේ හම්බෙන අපේ ලාභ අපිට නැවත ප්‍රතිආයෝජනය කරන්න පුළුවන්. ඒවා නැවත ව්‍යාපාරවල යොදවලා අපේ ව්‍යාපාරය ටිකක් නේද විශාල කරන්න පුළුවන්. අපේ ව්‍යාපාරය පොල් කරගන්න පුළුවන්. අනිත් එක මොකද? ද්‍රවශීලතාවය ආරක්ෂා කිරීම නැත්නම් ද්‍රවශීලතාවය ප්‍රශස්ත මට්ටමක ද්‍රවශීලතාවය ප්‍රශස්ත මට්ටමක තියාගන්න පුළුවන් අපිට. ද්‍රවශීලතාවය කියලා කියන්නේ ඔයා දන්නවා ද්‍රවශීලතාවය කියලා කියන්නේ යම් වත්කමක් මුදල් බවට පරිවර්තනය කරන්න තියෙන හැකියාව ද්‍රවශීලතාවය නේද? ඒකට ව්‍යාපාරයක් ඔයා දන්නවා ව්‍යාපාරික රෝ කැපිටල් කාරක ප්‍රාග්ධනය කියන එක තියෙන්න ඕන. ඒ කියන්නේ ලාච්චුවේ සල්ලි යම් ප්‍රමාණයක් තියෙන්න ඕන. හරි? ඒ කියන්නේ ව්‍යාපාරයේ සේරම අරමුදල් පුතා අපි ස්ථාවරවත්කම් වල දාලා යට කරන්න හොඳ නැහැ. තොග වල යට කරන්න හොඳ නැහැ. ඒවෙන් හැම ඔක්කොම සල්ලි දාලා අපි පුතා වාහන ගන්න හොඳ නැහැ. එතකොට යම් ප්‍රමාණයක් අපි ලාච්චුවේ පුතා මුදල් විදියට තියෙන්න ඕන නේද? ඒ කියන්නේ ද්‍රවශීලවත්කම් විදියට තියෙන්න ඕන. හරි? මුදල්ම 100ක් ද්‍රවශීල. ඒ වගේම යම් ද්‍රවශීලතාවය නේද? ද්‍රවශීලතාවයේ වැඩි වත්කම් වල තියෙන්න ඕනේ. ඒකට අපි කියන ද්‍රවශීලතාවය ප්‍රශස්ත මට්ටමක තියාගන්න එක මේ මූල්‍ය කළමනාකරණයේ තවත් තියෙන ප්‍රධාන පරමාර්ථයට අමතරව තියෙන පරමාර්ථ. හරි? මොනවද? ලාභ උපරිම කරගන්න එක, කොටස කැපීම වැඩි කරගන්න එක, දිගු කාලීන මූල්‍ය ස්ථාවරත්වය නේද? ද්‍රවශීලතාවය ප්‍රශස්ත මට්ටමක පැවතීම. හරි? එතකොට වගේ අහුවොත් එහෙම ප්‍රධාන පරමාර්ථයට අමතරව තියෙන තවත් පරමාර්ථ මොනවද කියලා අහුවත් ඔයාලට මේ ටික ලියන්න පුළුවන්. හරි? ඔයාලගේ සිලබස් එකේ තියෙන්නේ මේ කරුණු ටික. හරි? එතකොට මම මූල්‍ය කළමනාකරණයේ ටියුට් එක ඔයාලට ගන්න පුළුවන්. ඒ ටියුට් එක මම ඔයාලට දෙන්නම් පුතා. ඔයාලා අපේ ගෲප් එකට ඇඩ් වෙන්න. මම මේ වීඩියෝ එක දැම්මට පස්සේ ඒකේ කමෙන්ට්ස් සෙක්ෂන් එකේ මම දාලා තියන්නම් මේ ලින්ක් එක. එතකොට ඔය ලින්ක් එකෙන් ගිහිල්ලා ගෲප් එකට ගිහිල්ලා ඔයා ඒකේ ටියුට් එක ඩවුන්ලෝඩ් කරගන්න. ටියුට් එකත් අතේ තියන් බලනකොට හොඳයි ඇත්තටම. නැත්තම් අර මං කියනවනේ මෙහෙම මූල්‍ය කළමනාකරණයේ යනු. හරි? ඊට පස්සේ ප්‍රධාන කාර්යයන්, හරි? ප්‍රධාන පරමාර්ථ එහෙම කියද්දී ඔයා කොලයක ලියා ගන්න. ප්‍රධාන පරමාර්ථ මේ දෙක. ප්‍රධාන පරමාර්ථය අයිතිකරුවන්ගේ ධනෙ උපරිම කිරීම. හරි ඕකේ. සෙසු පරමාර්ථ. එතකොට මේ හතර ලියා ගන්න. එහෙම ඔයා අර කොලයක් කරගෙන මේක යන්න මාත් එක්ක. එතකොට පුතා මේ කරගන්න පුළුවන්. හරි? බය වෙන්න එපා. ඔයා මේක මේ වීඩියෝස් ටික මම දාන්නේ ලකුණු 95ක ලකුණු 100ක් ගන්න කැමති ළමයිට. හරි? කැමති ළමයිට වැඩ කරන්න. හරි? මේකේ පුතා අර අපි නිකන් ඉස්සර YouTube එකට දානවා වගේ කෑලි නෙමෙයි තියෙන්නේ. හරියටම වැඩි ටික යනවා. හරි. එතකොට ඔයාලට මේකේ කෑල්ලක් බලලා ඊටු කෑල්ල තව වීඩියෝ එකකින් බලන්න අවශ්‍ය නැහැ. මේ ටික හරියටම බලාගෙන යනවා නම් ඔයාලට වැඩේකට දාගන්න පුළුවන්. හරි? හරි. right. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්න තමයි පුතා ඔයාගෙන් අහන්න පුළුවන් මෙන්න මේ ප්‍රශ්නයක්. මූල්‍ය කළමනාකරණයේදී මූල්‍ය කළමනාකරුවන් විසින් ගනු ලබන ප්‍රධාන තීරණ වර්ග දෙක මොකක්ද? හරි? මූල්‍ය කළමනාකරණයේදී ව්‍යාපාරයක මූල්‍ය කළමනාකරුවෝ ගනු ලබන ප්‍රධානම තීරණ දෙක මොකක්ද? හරි? ඔයා දන්නවා කළමනාකරණය කියලා කියන්නේ තීරණ ගන්න එක. කළමනාකරණය කියලා කියන්නේ තීරණ ගන්න එකනේ. නිතරම කළමනාකරුවෝ කරන්න පුතා ව්‍යාපාරයේ සාර්ථකත්වය වෙනුවෙන් තීරණ ගන්න එක. හරි? එතකොට මේ මූල්‍ය කළමනාකරණයේ තියෙන පුතා ප්‍රධාන තීරණ දෙකක්. හරි? අපි ඩිසිෂන්ස් දෙකක් තියෙනවා. දැන් ඔයා දන්නවා ප්‍රධාන කාර්යයන් දෙකක් තියෙනවනේ. හරි? ඔයා දන්නවා ප්‍රධාන කාර්යයන් දෙකක් තියෙනවා. අරමුදල් සම්පාදනය කරගන්න එක, අරමුදල් ආයෝජනය කරන එක. හරි? මේ දෙකම තමයි ප්‍රධාන තීරණ දෙක. මෙන්න මේ අරමුදල් සම්පාදනය කරගන්න එකට අපි කියනවා පුතා මූල්‍යන තීරණ කියලා. මූල්‍යන තීරණ. ඒ කියන්නේ සල්ලි හොයන විදිය.
නේද? සල්ලි හොයන්න ගන්න තීරණ, මූල්‍යන තීරණ. මූල්‍යන තීරණ. මූල්‍යන තීරණ. හරි? මූල්‍යන තීරණ. හරි? ඒ වගේම තමයි අපි ආයෝජන තීරණ. ඒ කියන්නේ යෝග්‍ය මාර්ගවල අපි සල්ලි දාන විදිය, සල්ලි යොදවනවට අපි කියනවා පුතා ආයෝජන තීරණ. ආයෝජන තීරණ. ආයෝජන තීරණ. හරි? ආයෝජන තීරණ. ඔයන් අහුවොත් එම් පේපර් එකේ මූල්‍ය කළමනාකරණයේදී ගනු ලබන ප්‍රධානම තීරණ දෙක මොකක්ද කියන එකක් තමයි ව්‍යාපාරයට ඕන සල්ලි හොයන විදිය. අපි එක යන්නේ ඒකට මූල්‍යන තීරණ. අපි ඒකට කියන පුතා මූල්‍යන තීරණ කියලා කියනවා. හරි? අපි ඒකට කියන්නේ මූල්‍යන තීරණ. මූල්‍යන තීරණ. ව්‍යාපාරයේ සල්ලි ආයෝජනය කරන විදිය අපි ඒකට කියන්නේ පුතා ආයෝජන තීරණ. අපි ඒකට කියනවා ආයෝජන තීරණ. ආයෝජන තීරණ. ආයෝජන තීරණ. හරි? ආයෝජන තීරණ. ප්‍රධාන තීරණ වර්ග දෙකයි. මූල්‍යන තීරණ, ඒ වගේම ආයෝජන තීරණ. හරි? එතකොට ආගේ ප්‍රශ්නයක් ලියන්න මෙහෙම. මූල්‍ය කළමනාකරණයේදී මූල්‍ය කළමනාකරුවන් විසින් ගනු ලබන ප්‍රධාන තීරණ වර්ග දෙක. එකක් තමයි මූල්‍යන තීරණ සහ ආයෝජන තීරණ. මූල්‍යන තීරණ කියලා කියන්නේ සල්ලි හොයන විදිය. හරි? ආයෝජන තීරණ කියලා කියන්නේ පුතා අතිරික්ත සල්ලි, වැඩි සල්ලි ටික යොදවන විදිය. කොහෙද අපි ආයෝජනය කරන්නේ? මොන වගේ ප්‍රතිලාභ දෙන තැන්වලද අපි ආයෝජනය කරන්නේ? ඒ වගේ අපිට හිතන්න පුළුවන්. හරි?